හයි ළමයි ඔගලව සාදරයෙන් පිළිගන්නවා මගේ තවත් අලුත් vlog එකකට. ඉතින් මේ මං ඇවිල්ලා ඉන්නේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට. කෙටියෙන් කිව්වොත් SLE CC එකට. ඉතින් මේ part time එකකට තමයි ඇවිල්ලා ඉන්නේ. මෙතන මට මූලික වශයෙන් කරන්න තියෙන්නේ කස්ටමර්ස්ට බීම විකුණන්න. ඉතින් මේ ඉන්නේ මාත් එක්ක ඉන්න ඩබල්. ඉතින් අපි තුන් දෙනා තමයි මේ ටිකේ මෙතන වැඩ කරන්නේ. ඉතින් උදේ පටන් ගත්තාම සාමාන්‍යයෙන් රෑ 8-9 වගේ වෙනකන් මෙතන අපේ shift එක යනවා. ඉතින් ওই විදිහට තමයි මේ ටිකේ මගේ ජීවිතේ ගෙවෙන්නේ. ඉතින් අපිට ඕනේ සල්ලි ටික හොයාගන්න මේ වගේ part time උත් සමහරලාට කරනවා. ඉතින් මෙතනම එහා පැත්තේ තියෙනවනේ ඇලක්. ඉතින් ඔන්න ඕකෙන් මෙන්න මේ වගේ එකක් කරනවා මම දැක්කා. ඉතින් මාත් මෙච්චර ළඟට දැකලා නැති හින්දා ඔන්න රෙකෝඩ් කරගත්තා ඔයගොල්ලන්ටත් බලන්න. ඉතින් මේක floating restaurant එකක්. ඉතින් පොඩි නැවක් වගේ. ඉතින් ඕකත් බලාගෙනම මගේ shift එකත් ඉවර වෙන්න තමයි යන්නේ. ඔය විදියට තමයි එදා දවස ගත වුණේ. එහෙනම් අපි දැන් යන්නේ. එහෙනම් ඊළඟ දවසෙන් හම්බෙමු. මරදානේ වැඩිපුරම සෙනග ගැවසෙන platform එක මොකක්ද කියලා කාගෙන් හරි ඇහුවොත් අනිවාර්යෙන්ම කියන platform එකක් තමයි 5-6 platform. ඉතින් මෙන්න මේ platform එකේ ලස්සන වැඩක් තියෙනවා. යන්කෝ බලන්න. ඉතින් මෙන්න මේ විදියට පහළට යනකොටම ඕගොල්ලන්ට පේනවද ටිකක් අමුතු දෙයක් තියෙනවා. ඔන්න කෝච්චියකුත් යනවා. ඉතින් මේ ඔන්න ඔය පහළම බංකුත් එක්ක පාට ලස්සන බංකුවක් තියෙනවා වෙනවා. ඉතින් මේක නිකම් බංකුවක් නෙමෙයි. මේක ටිකක් විශේෂයි. අපි ළඟට ගිහින් බලමුකෝ මේ මොකක්ද කියලා. ඉතින් මේ තමයි කැලණිය සිරෝ ප්ලාස්ටික් සමාජයෙන් කරපු බ්ලූම් මොබ් කියන ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මේ බංකුව හදලා තියෙන්නේ ඔයගොල්ලෝ තනින් තන දාන ප්ලාස්ටික් බෝතල් මූඩි අප්සයිකල් කරලා. ඉතින් මටත් මේ ප්‍රොජෙක්ට් එකට යම්කිසි දායකත්වයක් ලබා දුන්න පුළුවන් වෙච්ච එකත් එක්ක මම දන්නවා මේක කොයි වගේ විදිහටද හැදුනේ කියලා. ඉතින් මේක ගොඩක් ශක්තිමත් විදියට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක පොදු මහ ජනතාවගේ පාවිච්චියට තමයි මෙතන මේ විදියට තියෙන්නේ. ඉතින් මේක අර කියනත් වගේ කලාත්මක භාණ්ඩයක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේක බංකුවක්. කොටුවෙන් කන්න සෙට්ටුනොත් මම අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මෙන්න මේ දෙවල හොටෙල් එක. ඉතින් මේක මල්වත්ත පාරේ පටන් ගන්න හරියම තියෙන. ඉතින් ගොඩක් ලේසියෙන් කට්ටියට හොයාගන්න පුළුවන්. ඉතින් දැන් නම් මම මේ කෝච්චියේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් දැන් මේ කොටු ස්ටේෂන් එකේ ඉඳලා ගාල්ලට යන්න තමයි යන්නේ. එහෙනම් අපි ගාල්ලේදී සෙට් වෙමු. මාස ගානකට පස්සේ තමයි ගාල්ල දකින්නේ. ඉතින් ඔන්න ඕගොල්ලෝ දන්න යාළුවෙක් ඉන්නවා හිරුන්. ඉතින් හිරුන් හම්බුනේ ගොඩ කාලයකට පස්සේ. ඉතින් පහුගියදී මට වීඩියෝස් දාන්න බැරි වෙච්ච ඇත්තම හේතුව තමයි ඔන්න ඕක. ඒ කියන්නේ අපිට මේ ටිකේ එක්සෑම්ස්. ඉතින් අපේ රෙපා අයියත් ඉන්නවා. ඉතින් මේ ටිකේ එක්සෑම්ස් එක තමයි බිසි වෙලා ඉන්නේ. ඉතින් අද මේක පොඩි vlog එකක්. එහෙනම් ඊළඟ vlog එකත් එක්ක ඉක්මනට හම්බෙමු.